හරි බං ඉතින් ඔන්න මාස දෙකකට වගේ පස්සේ ඔන්න අද අලුතෙන් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් මේ වීඩියෝ එක මේ ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලුවා මේ කියන්නේ මට ගේන්න බැරි වුණා. මේ ඔන්න ඉතින් අද අරන් ඇවිල්ලා තිනවා මේ මගේ account එකේ review එකක්. මේ හරි ඉතින් අපි වැඩි කතා නැතුව යම් වීඩියෝ එක පැත්තට. මේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් like එකකුත් දාන්න. එහෙනම් අපි යම් වීඩියෝ එක පැත්තට. හරි ඉතින් අපි මුලින්ම ප්‍රොෆයිල් එකෙන් පටන් ගමු. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ ප්‍රොෆයිල් එක level 69 season 62 මේක මම level 1 ඉඳලම ගහපු account එකක්. ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන් මේ BR වල heroic 17 පාරක් ගහලා තිනවා. ඊට පස්සේ CS වල 14 පාරක් ගහලා තිනවා. මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔච්චර ප්‍රොෆයිල් එකේ බලන්න තියෙන්නේ. අපි යන් එහෙනම් wallet එක පැත්තට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා ඉතින්. හරි ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ක්‍රිමිනල් බන්ඩල් දෙකක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ගෝල්ඩන් ක්‍රිමිනල් තියෙනවා. ඊට පස්සේ දම්පාට ක්‍රිමිනල් එක තියෙනවා. ඊට පස්සේ ටුන් එක ඒ වගේක් තියෙනවා. මේ ඊට පස්සේ අපි මේ මෙතනින් බලාගෙන යමු. මෙතනින් බලන එක ලේසි. ඔන්න ඉතින් තියෙනවා ඊළඟට මේ බනි බන්ඩල් එක ගැලැක්සි බනිය. මේක ගන්න වීඩියෝ ගන්න මට දාන්න බැරි වුණා. ඉතින් මේ එනවාට ඉතින් ඔන්න තියෙනවා මේ ඔන්න එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බන්ඩල් එක තියෙනවා. ඊට පස්සේ මේකේ මේ මූණ ඇඟ එහෙම ඒවා සුපිරියක්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වොයිඩ් බන්ඩල් එක. මේකත් සුපිරියක් තමයි ඉතින්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ ඩයිනෝ බන්ඩල් එකක් තියෙනවා. මේක අර මේන් ඩයිනෝ බන්ඩල් එකක් නෙමේ. බට් කොහොමයි ඩයිනෝ බන්ඩල් එකක්. ඊට පස්සේ මෙන්න මේ පරණ බනිය බලා ගන්න පුළුවන්. මේ පරණ ඉන්කුබේටර් බනිය මේ ග්‍රෑන්ඩ් ප්‍රයිස් නන් නෙමේ මේක. ඒ වුණාට ඒක සුපිරියක්. ඊට පස්සේ මේ අලුතෙන් ආපු මේ බන්ඩල් එක තියෙනවා. මේකත් ඉතින් සුපිරියක් තමයි. ඒ කියන්නේ ඔරිජිනල් බන්ඩල් එකේ කොපියක් වුණාට සුපිරියක් හැබැයි. ඊට පස්සේ මේ ආක්ටික් රෙඩ් එක තියෙනවා. ආක්ටික් රෙඩ් එකත් ඉතින් ආයි සුපිරියක් තමයි. ඉතින් මේ ඒකේ කොණ්ඩේ තමයි ඉතින් සුපිරිය. අනිත් යන වැඩක් නෑ. ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කොටි හපුවා බන්ඩල් එක. මේ කාඩ්බෝඩ් කොටි හපුවා මේකත් ඉතින් අවුලක් නෑ. ඒකත් හොඳ බන්ඩල් එකක්. මේ තාම මේ බ්ලැක් ජෝකර් ඩවුන්ලෝඩ් වෙලා නෑ. මේ ඔන්න බලා ගන්න පුළුවන්. ඉතින් මේ ජෝකර් ග්‍රෑන්ඩ් ප්‍රයිස් එක ඔන්න ඒකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ බ්ලැක් ජෝකරුත් තියෙනවා. ඔන්න ඉතින් බලා ගන්න පුළුවන් මේකේ තියෙන මේ ඊවෝ බන්ඩල් සෙට් එක. මේ අර මිඩ්නයිට් ඒස් එකේ ඊවෝ බන්ඩල් එක තියෙනවා. මේ ඔන්න ඉතින් ඒකේ දෙකම තියෙනවා. මේ ඒකත් ඉතින් අවුලක් නැහැ. මේ ඒකත් සුපිරිය. මේ ඊට පස්සේ මේ ෆොරස්ට් ෆයර් එක තියෙනවා. ඊට පස්සේ ඔන්න මේ ෆොරස්ට් ෆයර් එකත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදියට. ඊට පස්සේ මෙන්න මේ ගැලැක්සි බන්ඩල් පහම තියෙනවා. ඉතින් මේ රතු පාට, කහ පාට, දම් පාට, නෝමල් එක නිල් පාට ඒ බන්ඩල් පහම තියෙනවා. ඊට පස්සේ මේ සසුකේගේ බන්ඩල් එක තියෙනවා. ඉතින් සසුකේ දන්නවා ඇති නරුටෝ කතාවේ මේ සසුකේගේ බන්ඩල් එක තියෙනවා. ඊට පස්සේ තව මේ මොකද්ද රජෙක්ගේ බන්ඩල් එකක් තියෙනවා. ඒකත් අවුලක් නෑ. ඊට පස්සේ මේ බලා ගන්න බලමු බූයා පාස් බන්ඩල් එකක් තමයි මේ පාරනම් තියෙන්නේ. ඊට පස්සේ මේ Nintendo ගේ බන්ඩල් එක තියෙනවා. ඊට පස්සේ ඔහොම තමයි ඉතින් බූයා පාස් බන්ඩල් එක තියෙනවා. මේ බලු බොඩිය තියෙනවා. බලු බොඩි මේ රත්තරන් බලු බොඩිය තියෙනවා. ඕනේ ඉතින් ඒකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අවුලක් නෑ. ඒකත් හොඳයි. මේ බොඩි එහෙම හොඳයි. මේ ඊට පස්සේ ඔන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සමහර ඒවා ඩවුන්ලෝඩ් උත් නෑ. මෙන්න මේ බන්ඩල් එක තියෙනවා. මේකත් මේ සුපිරියක් අවුලක් නෑ. මේක තියෙනවා. තව ඉතින් ඒවා තියෙනවා. මේ ඩවුන්ලෝඩ් නෑ ගොඩක් ඒවා ඉතින්. මේ ඩවුන්ලෝඩ් කරන්න ගියේ නෑ. ඉතින් වැඩිය ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ අපි යන් ඉතින් මේ ෂර්ට් පැත්තේ ඉතින් මේ බලන්න තියෙන්නේ රොක් ජර්සියයි මේ බ්ලැක් ජර්සියයි තමයි. ඉතින් බ්ලැක් ජර්සිය අලුත් එක මේ ඉතින් ඒක බලන්න තමයි ආවේ. මේ හරි එහෙනම් අපි යන් දැන් මේ කලිසම් පැත්තට. කලිසමේ තියෙනවා ඉතින් මේ YT තුනක් තියෙනවා. ඒ තුන බලන්න තමයි ආවේ. මේ දම් පාටයි, රතු පාටයි, කොළ පාටයි ඒ තුන තියෙනවා. හරි ඉතින් අපි යන් ඊළඟට ඉමෝට් පැත්තට. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ලොකු ඉමෝට් නෑ. ඉතින් මේ ඊවෝ බන්ඩල් වල ඉමෝට් වගේක් තමයි තියෙන්නේ. මේ එහෙම වැඩි ඉමෝට් එකක් නෑ. ඒ කියන්නේ ලොල්වත් නෑ මේකේ අඩුම. මේ ලොල් හાર્ට් එක රෝස මඩ ඒ වගේ පරණ ඉමෝට් නෑ. ඉතින් මේ මට ඒව ගන්න බැරි වුණා. මේ වගේ මේ නෝමල් ඉමෝට්ස් වගේක් තියෙන්නේ. මේ ඔය පුෂ්ප එක ඒ වගේ මේ වගේ ඉතින් මේ පොඩි ඉමෝට් එකක් තියෙන. ඉතින් හරි ওই විදිහට ඉමෝට් ටික බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ අපි යන් ඇනිමේෂන් පැත්තට. හරි ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් Midnight Evo bundle එකේ ඇනිමේෂන් එක තියෙනවා. ඊට පස්සේ මේ 7 anniversary ඇනිමේෂන් එක තියෙනවා. ඊට පස්සේ මේ Frostbite Evo bundle එකේ ඇනිමේෂන් එක තියෙනවා. ඊට පස්සේ මේ තව එකක ඇනිමේෂන් වගේක් තියෙනවා. ඊට පස්සේ මේ look changer බලා ගන්න පුළුවන් look changer උත් දෙකක් තියෙනවා. look changer උත් බලා ගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ final shot උත් දෙකක් තියෙනවා. final shot උත් බලා ගන්න පුළුවන්. මේ පැරපල් එකේ final shot එකයි. ඊට පස්සේ මේකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේකක් තියෙනවා. හරි ඉතින් අපි ඊළඟට යම් weapon පැත්තට. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් weapon ඔක්කොම 373ක් තියෙනවා. Evo gun 8ක් තියෙනවා. M41 එකට මේ Evo එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක max. ඊට පස්සේ ඒකේකට මේක තියෙනවා. ඊට පස්සේ Scarlet එකට incubator එකක් තියෙනවා. ඊට පස්සේ Groza එකට Evo එකක් තියෙනවා. incubator එකකුත් තියෙනවා. ඊට පස්සේ ඉතින් බලා ගන්න පුළුවන් මේ farmers එකට Evo එක තියෙනවා. ඊට පස්සේ XM8 එකේ Evo එක තියෙනවා. A94 grand prize තියෙනවා. ඊට පස්සේ plasma එකට මේ මොකද්ද බූයා පාස් එකේ skin එකක් තියෙනවා. ඊට පස්සේ මේ AUG එකටත් මෙන්න මේ winterlands මේ AUG එක තියෙනවා. ඒකත් ඉතින් සුපිරියක්. ඊට පස්සේ parafal එකටත් තියෙනවා incubator එකක්. ඊට පස්සේ kingfisher එකට මේක තියෙනවා. G36 එකට මේක තියෙනවා. ඊට පස්සේ අපි යන් රයිෆල් පැත්තට M14ට ඕක තියෙනවා. SKS එකට ඕක තියෙනවා. ඊට පස්සේ SVD එකටත් මේ තියෙනවා ස්කින් එකක්. woodpecker එකට grand prize තියෙනවා. AC80ට grand prize තියෙනවා. ඊට පස්සේ machine gun පැත්තට ගියොත් machine gun වලට නම් ඉතින් වැඩි ලොකු ස්කින් නෑ. මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඉතින් sub machine gun පැත්තට ගියොත් ඉතින් UMP එකට බලා ගන්න පුළුවන් grand prize එක තියෙනවා. තව ඉතින් ස්කින් වගේක් තියෙනවා. ඊට පස්සේ MP5 එකට grand prize එක තියෙනවා. ඊට පස්සේ MP40 එකට තියෙනවා Evo එකයි තව ස්කින් වගේක්. ඊට පස්සේ P90 grand prize එක තියෙනවා. Thompson එකෙත් Evo එක තියෙනවා. Vector එකෙත් grand prize තියෙනවා. Mac 10 එකටත් මේ වගේ ස්කින් එකක් තියෙනවා. Bison එකටත් ඉතින් තියෙනවා සාමාන්‍ය ස්කින් එකක්. ඊට පස්සේ ඉතින් shorty පැත්තට આવත් බලා ගන්න පුළුවන්. 6 shorty Evo එක තියෙනවා. 2 shorty මේක තියෙනවා. නිල් පාට බෝල කරගෙන එක තියෙනවා. ඊට පස්සේ මේ Max 7 එකට normal skin එකක් තියෙනවා. ඊට පස්සේ මේකටත් මේ normal skin එකක් තියෙනවා. ඊට පස්සේ Trogon එකටත් තියෙනවා පොඩ්ඩක් legendary වගේ skin එකක්. තව normal skin වගේක් තියෙනවා. එහෙම තමයි ඉතින් ඒ පාර මේ sniper පැත්තට આવොත් ඉතින් AWM එකේ grand prize එකයි second prize එක දිගම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ 2B එකට මේක තියෙනවා. මේවලත් ඉතින් මේ බලා ගන්න පුළුවන් skin ඉතින් normal skin වගේක් තියෙනවා. ඊට පස්සේ මේ pistol වල නම් ඉතින් වැඩි skin නෑ එහෙම. මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ කඩුවේ වේවා ඒ වෙත් ඉතින් ඔය විදිහට බලා ගන්න පුළුවන්. මේ කටාන එක නම් ඉතින් Evo කටාන එක තියෙනවා. ඒවත් ඉතින් ඔය විදිහට බලා ගන්න පුළුවන්. fist skin පැත්තට ගියොත් fist skin 3ක් තියෙනවා. ඒ තුනත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ wall පැත්තට ගියොත් wall උත් ඉතින් මේ වගේ තියෙනවා. ඉතින් සාමාන්‍ය wall වගේ. වැඩි ඉතින් පොඩ්ඩක් legendary ඒවා නෑ. ඉතින් සාමාන්‍ය wall වගේක් තියෙනවා. හරි ඉතින් ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඉතින් ওই ටික තමයි ඉතින් මගේ account එකේ බලන්න තියෙන්නේ. හරි එහෙනම් ඉතින් අදට ගිහින් එන්න වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. යාළුවන්ට බලන්න share කරන්න. අනිවාර්යයෙන් subscribe පාරක් දාන්න. මේ හරියට අදට ගිහින් එන්න හැමෝටම bye bye.